හලෝ. දැන් මම ඉන්නේ ඉතාලියේ මිලානෝ නුවර. ඉතින් මගේ උපන්දින දවසේ ඉතින් මම තීරණය කරා මගේ ලොකු විශ් එකක් එක මේ මිලානෝ වල තියෙන හදවත. මිලානෝ හදවත කියන්නේ වෙන මේකට. ඉතින් ඩෝම පල්ලියට තමයි අද මම යන්නේ. මගේ බර්ත්ඩේ එකට මගේ විශ් එකක්. ඉතින් මම යනවා බලන්න කොහොමද කියලා. ඩෝම පල්ලියේ උඩට යන්න හදන්නේ. ටිකට් එක අරගෙන ගිහලා බලමු කොහොමද කියලා. චර්ච් එකේ විස්තර ටික. මිලානෝ. මේ තියෙන මිලානෝ ඩෝම් පල්ලියේ ගොඩක් තවත් ලස්සන ස්ථානයක් තමයි මේ ඉන්නේ. සෙනඟ පේනවා නේද? ගොඩක් සෙනඟ ඉන්නවා. මට 11 තමයි මගේ අපොයින්ට්මන්ට් ටයිම් එකේ තියෙන්නේ යන්න උඩට යන්න. ඉතින් ඕක මගේ ඉතිවිනයක් ආසාවක් තිබිච්ච දෙයක් තමයි. දැන් මම චර්ච් එක ඇතුළට යන්න සිකියුරිටි චෙක් ඉන් එකට ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම චෙක් කරලා දිනවා. මම මෙන්න මේ වගේ ටිකට් එකක් ගත්තා. ඒකේ ස්කෑන් කෝඩ් එකක් තියෙනවා. ඒ ටිකට් එක තමයි මේ 11ට දෙන්න අපොයින්ට්මන්ට් ටයිම් එක. ඒකත් එක තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ වගේ ලිෆ්ට් එකක් තමයි තියෙන්නේ. ලිෆ්ට් එකේ තමයි වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඕනේ. දැන් මම ටිකට් එක ප්‍රොජෙක්ට් කරලා සිකියුරිටි චෙක් ඉන් ඇතුළට මේ ලිෆ්ට් එකෙන් තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් දැන් ලිෆ්ට් එකෙන් උඩට ඇවිල්ලා මේ ඉන්නේ. චර්ච් එක තමයි උඩට යන්න තියෙනවා. තවත් උඩට යන්න තියෙනවා මේ. ගොඩක් අය ඉන්නවා. මෙන්න එහෙම තමයි පල්ලෙහා ඉන්නේ. මේ ඩෝම් චර්ච් එක උඩට ආවම පස්සේ තවත් මට එකක් යන්න දෙනවා. ඒක උඩටම වෙන පේනවනේ. උඩම ජේසස් ඉන්නවා උඩ. දැන් යනවාම ගොඩක් අය ගොඩක් රටවල් වල අය ඉන්නවා. හැමෝගෙම හීනයක් ඉතින් මේ චර්ච් එක උඩට යන එක. මේක ලස්සන බලන්න. ගොඩක් දේවල් ඉතින් විශාලයි. මම කැමරාවට ෆෝන් එකට ගන්න බෑ. මෙහෙම බලන්න. ඉතින් උඩට ඇවිල්ලා ගන්නත් ඕනේ වීඩියෝ එකක් කියලා මම හිතනවා. තවත් යන්න දෙන උඩට. නයි. මිලානෝ වල තියෙන චර්ච් එක. හැමෝම මෙතනට ඇවිල්ලා ගොඩක් අය කරන්නේ ඉස්සරහට ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න. මම නම් මේ ඉන්ටර්නෙට් එකෙන් වෙනම බුක් කරගන්නවා ටිකට් එක. ලේසි නෑ. ඒක ටිකක් මොකද්ද මේ වෙටිං ලිස්ට් එකේ ඉන්න ඕනේ. ගොඩක් ටිකට් එක බුකින් ඒ ටයිම් එකක් වෙන් කර ගන්න ඕනේ. ඒ ඔක්කොම කරගෙන තමයි දැන් මම ලිෆ්ට් එකෙන් උඩට එන්න ඕනේ. ෆස්ට් ෆ්ලෝර් එකට ඊට පස්සේ පරිපිලෙන් අනිත් ෆ්ලෝර් එකට යන්න ඕනේ. අර තව තියෙන ඉස්සරහට දැන් බලමු චර්ච් එක කොහොම ලස්සන කියලා. මගේ උපන්දින දවසේ ඉතින් විශේෂ දෙයක් මට නම් මේක ඇත්තම සතුටුයි. මම ක්‍රිස්තියානි ආගමිකෙන් වුණත් මම ආසයි චර්ච් වලට යන්න. ඉතින් ඕනම ආගමකට මේ ආගමක් කියලා බැඳීමක් නෑ මගේ. හැම ආගමක් තුළම මම ජීවත් වෙන කෙනෙක්. ඉතින් ආසයි හැම දෙයකටම කරු කරන්නේ. ඉතින් ඔක තමයි මගේ විශේෂත්වය. ගොඩක් අය මෙතන ඉඳලා ෆොටෝස් ගන්නවා. මේ තියෙන 1943 දෙවන ලෝක යුද්ධ කාලේදී බෝම්බ වල ඩැමේජ් වෙච්ච දේ තමයි කියන ඔක්කොම මේ සිටි එකට මිලානෝ නුවරට. ඉතින් ඊට පස්සේ ආයෙත් මේ මම ඉන්නේ මේක ඉස්සරහම පෙන්නන්නම් ඔයාලට. දැන් ආයෙත් ප්‍රපෙයාර් කරලා කොහොම දැන් තියෙන සත්‍ය කියලා. ගොඩක් ලස්සන ෆ්ලැට්ස් ඉන්නවා මේකේ. ඒතරම ලස්සන ගොඩක් උසින් ඉන්නවා. දැන් තියෙන සත්‍ය තමයි මේ චර්ච් එක උඩට ආවම පෙන්නේ ඒක තමයි. මේ ඉස්සරද විච් මේ තමයි. ඉතින් 1943 දෙවන ලෝක යුද්ධ කාලේ තමයි මේ ඩැමේජ් වෙලා මුළු මිලානෝ සිටි එකම ඩැමේජ් වෙච්ච තියෙන්නේ. ඒක හදලා අලුතෙන්
ඒකත් මම දැක විශේෂ දෙයක්. මේ චර්ච් එක වටේට යනකොට වටේම ඇවිදින්න පුළුවන්. තවත් තියෙනවා. ගොඩාක් විශාලයි. එළියට පේනවා වගේම මම කැමරා කාචරේ ගන්න බෑ එකපාරට. මම ඔයාලට කිව්වා තවත් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම් ඒ දේවල් ගොඩක් මගේ තාසාවත් විදිහට තමයි මේ චර්ච් එකේ එන එක. මම බලන්න ගිහලා තවත් මිලානෝ සිටි එක පේන විදිය උඩටම මේ වගේ දේවල් නිර්මාණය කරපු එක ඇත්තට හිතා ගන්න හරි මාරු ගොඩක් උසින් තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සන හදලා තියෙනවද කියලා. මේක නම් මේ වරාගේ ඇස්තරින් දකින්න ඕන පින් කරන්න ඕනේ. ඒතරම්ම වාසනාවන්ත දේවල්, විශේෂ දේවල් ලෝකේ තියෙන. ඉතින් මගේ ස්පෙෂල් ඩේ එක මට ඒක පාන්න හම්බුණා. මේ අවදයක් වාරගෙන මේ ඔක්කොම ස්වභාවික ගල්. මේ කළු ගල් විශේෂයක්. කළු ගල් ගල්මාම කළු නෑ මේකල. ඒකගේ මාමෝල් කියන ගල් වර්ගයෙන් හදපු දැක්කම මේක තනිකරම මිනිසාගේ නිර්මාණයක්. මිනිස්සු විසින් මේ බලන්න ගල් වලින් කැටයම් කරලා තියෙනවා. ඔක්කොම ගල් වර්ග තමයි. මේ පොළොවට හැමදේම මේ චර්ච් එක විශේෂයි. ඉතින් විශ්ව කර්මයක් මේක. මේ හැමදැනම තියෙන්නේ ඒ ගල් වර්ගෙන් තමයි හදලා තියෙන්නේ. ඒ ඔක්කොම කිසිම දෙයක් සිමෙන්ති එහෙම ආධාරයෙන් මේ ගල් තමයි. මේ ඔක්කොම මේ ටයිල්ස් මේ දාලා තියෙන පොළොවේ තියෙනවා. ඒක තමයි මේ චර්ච් එකේ තවත් ස්පෙෂල් දෙයක්. මේ කියන්නේ ලස්සන. ඒක දවසින් කරපු දෙයක් නෙවෙයි. ඉතින් ගොඩක් කල් ටයිම් අරගෙන මේ හොඳට පැහැදිලා මේ ඔක්කොම මේ සිමෙන්ති වලින් හදපු දේවල් නෙවෙයි. මේ ඔක්කොම ගල්. දැන්වත් තියෙන ඕනේ. ඉතින් මේ විශාල දෙයක්. එක කැමරාවකට ගන්න බැරි දෙයක්. මේ වටේ මම එයා තමයි ඔයාලට පෙන්නන්නේ. තාම රිපෙයාර් කරනවා, ක්ලීන් කරනවා උඩ. බලන්න මේ පරිපෙලේ මේ ගල් ගෙවලා තියෙන මිනිස්සුම මේ චර්ච් එකට ඇවිල්ලා මේ ගොඩක් මා යනවා අනිත් පැත්තට මේ ලීන් ගල් ගෙවිච්ච විදිය ඇවිදලා මාන්නේ. දැන් මම අනිත් පැත්තට යන ගමන් අලුත් පැත්ත කොහොමද කියලා. මේ අනිත් පැත්තට ආවම පස්සේ අනිත් මම වටේම චර්ච් එකේ ගිහලා තාම පැත්තකට ආවා. ලස්සන විදියට නිර්මාණය කරලා දිනා මම ඒක බෑක් කැමරාව වලට දෙන්නම්. ගොඩක් ඇසෙනක ඉන්න බලන්න ඇවිල්ලා ඒක වැඩි පැත්ත. ඒක නේද? ඒක ලස්සන අදුලා හෝම් චර්ච්. ස්පෙෂල් මසයින් ගන්න එක. මේ තවත් සයිඩ් එකක් තමයි. ගොඩක් අයන ෆොටෝ ගන්නවා. ඉතින් දැන් තමයි මේ ඉතින් මමත් ඔයාලට පෙන්නන්න හදන ලස්සන දේවල් ගොඩක් ආසතුටින් ඉන්නේ. මොකද මේ වගේ විශ්ව කර්මයේ තැනකට මම ඇවිල්ලා ඉන්නකොට ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ වගේ තැනකට මට එන්න හම්බෙච්ච එක. ඇත්තටම ගොඩාක්ම ලස්සන ප්ලේස් එකක් තමයි මේ මිලානෝ ඩෝම් කියන චර්ච් එක. ඉතින් තවත් ඉස්සරහටයි බලමු ඉන්න මොනවද කියන්නේ කියලා. මේ පඩිපෙලේ උඩට යන්න තමයි හදන්නේ උඩම කොටසට. ඉතින් මෙතන නම් ගොඩක් අය ඉන්න මුළු මිලානෝ සිටි එකම චර්ච් එකට උඩට පේනවා. ඉතින් බලන්න මම ඔයාලට පෙන්නන්නම් චර්ච් එකේ මුළු වටේම දැන් උඩට ආවන් පස්සේ කොහොමද මිලානෝ සිටි එක පේන්නේ කියලා. මේක පරණ සිටි එක තමයි මේ ඊට පස්සේ අලුතෙන් හදපු සිටි එක. ඒ කියන්නේ ගොඩක් අලුත් මොඩල් බිල්ඩින් තියෙන. ඉතින් ඒකත් බලමු උඩට ගිහිල්ලා. උඩට ඇවිල්ලා ඉන්නේ වටේට ගිහිල්ලා. මේ තියෙන්නේ ඒ උඩට මාව ප්‍රදේශ තියෙන විදිය තමයි චර්ච් එකේ. ඉතින් තවත් විශාල ගොඩාක් අය ඉන්නවා එන්න බලන්න. මේ එයා ඉතින් බලන්න ඒ තරම් විශාලයි. තවත් කොටසක් තියෙනවා. ඒකට යන්න බෑ. ඒක රිපෙයාර් කරන නිසා මම ඔයාලා පෙන්නන්නම් කොහොමද මෙතනට ගියාම පස්සේ තියෙන ලොකේෂන් එක කියලා. මේ මම ඔයාලට කිව්වනේ මේ ඉන්න පරණ සිටි එක මේක.
ඕල්ඩ් සිටි එක අර මේ අලුතෙන් හදපු බිල්ඩින් තමයි තියෙන්නේ. මේ සිටි ඒරියා එකේ ඉන්නේ. ඔක්කොම තියෙන මොඩල් බිල්ඩින් එකක්. පහත පේනවද? ගොඩාක් උඩ ඉන්නේ. මේ උඩ නැන්තම් ලිෆ්ට් එකේ ෆස්ට් ෆ්ලෝර් එකට ඇවිල්ලා ඊට පස්සේ තියෙනවා ෆ්ලෝර්ස් පහක් ඇතුළේ උඩ යන්න. මම උදේම ආපු නිසා යන්න පුළුවන් වුණා ලේසියෙන්. නැත්තම් ගොඩාක් අය ඉන්න වෙක් ලිස්ට් එකේ. ගොඩක් ලස්සන අය. ගොඩක් ලස්සනයි. දැන් උඩම ඉඳලා චර්ච් එකෙන් පල්ලෙහාට ආවා. ඇතුළ බලන්න කොහොමද ඇතුළේ කියලා ලස්සන ඇත්තටම හිතා ගන්න බැරි නිර්මාණයක් මේක නා. ඉතින් ඇත්තටම මිනිස්සු කරපු දෙයක්ද කියලා හිතා ගන්නත් හරි අමාරුයි. ඒ තරම්ම ලස්සනයි. මේ උඩම තත්ත්වය තමයි අපි හිතේ ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. Tá muito que ලස්සන හිතා ගන්න බෑ මොන විදිහට නිර්මාණය කරලා කියලා ඒ තරම් විශාලයි. ඈත කොන මෙහා කොන පේන්නේ නැහැ. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ තව විශේෂ දෙයක්. මේක උඩ තියෙන චිත්‍ර. ඒ කියන්නේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන. ඉතින් මේ චිත්‍ර සමහර ඒවා ඇඳලා තියෙන්නේ විශේෂ චිත්‍ර ශිල්පියෝ ආරන්වල ඉතාලිය කියන්නේ විශේෂම චිත්‍ර ශිල්පියෝ ඉන්නවා. ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ඇන්ජලෝ වගේ ගොඩක් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෝ අනු චිත්‍ර ගන්නේ ඩෝම් චර්ච් එක ඇතුළේ තියෙන්නේ. අර ඔයාලා ගන්න අවසන් භෝජන සංග්‍රහය ඒ චිත්‍රත් මේ චර්ච් එකේ නේ මේ ළඟම තියෙන චර්ච් එකේ තියෙනවා. ඒකට යන්න ඕනේ වෙනම. ඒකට නම් මම යන්නේ නැහැ. නමුත් මේ ඩෝම් චර්ච් විතර ආවේ ගොඩක් විශාලයි මේක. උඩට එක කැමරා කාචයට ගන්න බැරි තරමට කියලා මම ඔයාලට කිව්වා. හරිම ලස්සනයි. හරිම රිලැක්ස්. ගොඩක් අය මොන ආගමිකයෙකු වුණත් මේ වගේ දේවල් අගය කරන්න ඕනේ. මේ මිනිසාගේ නිර්මාණ. ඉතින් ඒ නිසා මාත් ඒකට හදවතින්ම රෙස්පෙක්ට් කරනවා. මේ තමයි චර්ච් එකේ තියෙන ප්‍රධානම කොටස. උත්තරාජ උපයාත් ඊපිටා කියන්නේ ආඥා කරන්න ඔක්කොම කරන්නේ මෙතන මේ තමයි. මම මැද ඉන්නේම විශාල වන මේ අනිත් පැත්ත. එක දිගට ඉතින් මොකද කොච්චර ප්‍රමාණයකට වාඩිලා යාඥා කරන්න පුළුවන් ස්ථානයක් කියලා ඒක විශාලයි. විශාලත්වයට මනින්න බෑ. මේ පැත්තේ තියෙනවා ඉදිපන්දම් පත්තු කරන්න දෙවියන් වහන්සේට මේ දේවල් තියෙනවා. විතරම ඇතුළේ හත්තේ චර්ච් එක. දැන් තමයි චර්ච් එකේ වෙන චර්ච් එකෙන් එළියට ආවා. ඉත පල්ලේ ඇතුලේ ඔක්කොම ඉඳලා දැන් එළියට ආවා. හලෝ. දැන් එනම් මේ චර්ච් එකට ඇවිල්ලා බලපු මගේ දවසේ වැඩසටහන ඉවරයි. දැන් ඉතින් shopping කරන්න ඇවිදින්න තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. එහෙනම් ciao bye bye. Milano. Ciao.